හායි මම වින්දිය වෙනදා වගේම අදත් ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ මම ගියපු පොඩි ගමනක වීඩියෝ එකක්. පොඩි ගමනක් කිව්වට මෙතන මගේ හිත නිවන මම නිතරම යන්න ආස. මම දන්නවා ඒ වගේම මේ මගේ වීඩියෝස් බලන ගොඩක් අය මගේ FB page එකේ එහෙම මේ මෙතන වීඩියෝ එකක් දැම්මහම ඒක පුදුම විදිහට මේ views යනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට මේ ගොඩක් අය කැමති වෙයි කියලා. මොකද මේ මං වගේම මෙතනට යන්න මෙතන දකින්න ආස කට්ටියක් තමයි ඉන්නේ. දැන් ඔයාලා දන්නවනේ මොකද්ද මගේ පොඩි ගමන කියලා. ඉතින් මම අද ආවේ ජයශ්‍රී මහබෝධියයි රුවන්වැලි සෑයයි වඳින්න. මේ තියෙන්නේ ළමයි ප්‍රාර්ථනා බෝධිය. මෙතනට ඉතින් අපි ඔළුව ගහලා මේ මොනවා හරි ඉතින් හිතේ තියෙන ප්‍රාර්ථනාවක් කරනවා. දැන් අපි මේ යන්නේ රුවන්වැලි සෑයට. ජයශ්‍රී මහබෝධිය වැන්දා. දැන් එතනින්ම රුවන්වැලි සෑයට යනවා. මට හිතුණා අද ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න ඕනි කියලා. ඉතින් මං අද පොඩි දෙයක් ගැන කතා කරනවා. මං හිතනවා මගේ වීඩියෝස් බලන්නේ ගොඩක් ගෑනු ළමයිනේ. ඒ අයට මම මේ කියන දේ එයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මං කතා කරන්නේ මම දැකලා තියෙනවා ගොඩාක් ගෑනු ළමයි හැමතිස්සෙම හිතනවා මට අරක නෑ, මට මේක නෑ, මට වටිනාකමක් නෑ, මට කවුරුත් කැමති නෑ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් ගෑනු ළමයිගේ ඔළුවේ තියෙනවා. මම ඒක ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. ඉතින් මට කියන්න හිතුණා ගෑනු ළමයෙක් විදිහට කවුරුත් ඇවිත් ඔයාට වටිනාකමක් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව ඔයාගේ වැලියු එක වැඩි කරගන්න පුළුවන් විදිහේ දේවල් ටිකක් කරලා බලන්න. එතකොට කවුරුත් ඔයාට වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. ඔයාගේ වටිනාකම හදාගන්න ඕනේ ඔයාමයි. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා ළඟ තියෙන දේවල් ටිකක් වැඩි දියුණු කරගන්න. ඔයා ඉගෙන ගන්නවා නම් එතන ඔයා හොඳට ඉගෙන ගන්න. ඔයා ජොබ් එකක් කරනවා නම් ඔයා ඒක ඊට වැඩිය හොඳට කරන්න. ඒ වගේම ගෑනු ළමයෙක් වුණාම තමන්ව ලස්සනට පිරිසුදුවට පිළිවෙලට තියාගන්න එකත් ගෑනු ළමයෙක්ගේ වැලියු එක වැඩි කරන දෙයක්. ඉතින් ඒ විදිහට පොඩි පොඩි දේවල් ටිකකින් ඔයාට පුළුවන් ඔයාගේ වැලියු එක වැඩි කරගන්න. එතකොට වටපිටාවේ ඉන්න හැමෝම ඔයාට ලොකු වැලියු එකක් දෙන්න බලනවා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ ඔයත් මේ වීඩියෝ එක බලන ගෑනු ළමයෙක් නම් ඔයාගේ ජීවිතේට කවුරුත් වටිනාකමක් දෙනකල් බලාගෙන ඉන්න එපා. ඔයා ළඟ තියෙන දේවල් වැඩි දියුණු කරලා ඔයාගේ වැලියු එක වැඩි කරගන්න. එතකොට මට අරයා නෑ, මට මෙයා නෑ, මට කවුරුවත් වටිනාකමක් දෙන්නේ නෑ, මට මුකුත් නෑ කියන දේවල් ඔයාගේ ඔළුවෙන් නිකම්ම අයින් වෙනවා. පොසිටිව් හිතන්න පටන් ගන්න. ඉතින් කතාවෙන් කතාව අපි රුවන්වැලි සෑයත් වන්දනා කරලා ඉවරයි. හොඳටම කරුවලත් වැඩිලා ඉතින් මේ වෙලාවේ මේ අපි ඉතින් මෙතන චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා මේ ගෙදර යන්න තමයි දැන් ඉතින් ඔය හදන්නේ. මේ අපිට තියනවා යන ගමන් මේ තව අපේ නෑදෑ ගෙදරකට යන්න. මේ අපිට අවුරුද්දට යන්න බැරි වුණා ඇත්තටම. මේ නිසා අපි හිතුවා අද යන් කොහොම හරි යන ගමන් කියලා. එහෙටත් ගිහිල්ලා තමයි අපි ගෙදර යන්නේ. නෑ ඉතින් මේ රුවන්වැලි සෑය වැඳලා මේ අපි යනවා.
අපි කේක් එකකුත් ගත්තා. ඉතින් එහෙට අරගෙන යන්න. ඒ යන මඟ අපි රැයට කන්න මෙතනින් නැවැත්තුවා. මේ උනට අපි කෑවේ නැහැ. කෑම අරගෙන ගිහින් තමයි කෑවේ. බලන්න හලෝ ඒ ඇන්ටි අපිට මේ පෑන් කේක් හදලා තිබ්බ අපි යද්දි. දැන් ඉතින් අපි මේ ෂොප් එකත් වහලා ගෙදර යන තමයි හදන්නේ. දැන් ඉතින් මම ලොග් එක ඉවර කරනවා. බලන්නකො මේ උන් ගෙදර ඇවිත් එයාට යෝගට් එකක් ගෙනහම පේනවනේ උඩ පයින් විදිය. ඉතින් මේ රයිස් එක මාරම රහයි. මේ අනුරාධපුරේ ඉන්න කවුරු හරි නම් එකෙන් කෝල බලන්න මාරම රසයි. එහෙනම් ඉතින් අදත් ලොග් එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙනකල් හැමෝටම bye bye.